පාන් වලින් විනාඩි 5න් පීසා එකක් ලෑස්ති කරගමුද? හරිම ලේසියි මේක හදන්න. මුලින්ම ඔයා පාන් පෙති 3ක් විතර අරගෙන මෙන්න මේ විදිහට කපා ගන්න. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාගන්න. පෑන් එක ගොඩක් රත් කරගන්න එපා. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ පෙන්නන විදිහට පාන් කපා ගත්ත ටික තියාගන්න. ඊට අමතරව අපිට ඕන කරනවා බිත්තර දෙකක්. බිත්තර දෙක ඔයා හොඳින් ගසාගෙන විනාඩි 2ක් 3ක් වගේ ගියාට පස්සේ මෙන්න මේ විදිහට පාන් උඩට දාගන්න. මෙන්න මේ වගේ. ඉතින් මේක සාමාන්‍ය ගින්දරේ තියාගන්න. මං විනාඩි 2ක් වගේ ගියාට පස්සේ මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. ඊට පස්සේ මං අඩුම ගින්දරේ තියලා එකට එකතු කර ගන්නවා තක්කාලි සෝස් ටිකක් සහ මයෝනීස් ටිකක්. ඒ ටික අපි මෙන්න මේ වගේ හොඳට හැමතැනටම ගාගමු. මේ වෙලාවේ මගේ ගෙදර තිබ්බේ ලූණු. ඉතින් මම ලූණු සහ අම්බුරිස් ටිකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට කැමති ඕනම දෙයක් මේකට පාවිච්චි කරන්න සොසේජස් ටිකක්, චිකන් ටිකක් කැමති ඕනම දෙයක් පීස් එක රසවත් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව චීස් ටිකකුත් මෙන්න මේ විදිහට දාගන්නවා. ඉතින් ඔනවා මේ වගේ දාගත්තට පස්සේ අඩුම ගෙන්දරේ තියාගෙන මෙන්න මේ විදිහට පියනෙන් වහගන්න විනාඩියක් වගේ අපි ලිපේ තියාගමු. ඔන්න දැන් අපේ රසම රස පාන් පීස් එක ලෑස්ති. මේක හදන්න හරිම ලේසියි වගේම තමයි හරිම රසයි. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ රසවත් පීස් එක හදලා බලන්න. හැදුවට පස්සේ ඔන්න ෆොටෝස් එවන්න අමතක කරන්න එපා.